ආදරයේ සුලි සුලගේ මා පැටලෙන්නේ ඔබෙරුව සෝයා හි පාරින් සමුගත්තේ Hello guys, welcome back my YouTube channel. ඔන්න ඉතින් අදත් ඔයාව ආදරයෙන් මගේ හුස්නිහා YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මේ aesthetic vlog එකෙන් ඔයාලට ගේන්නේ weekly vlog එකක් වගේ. ඒ වුණාට ඉතින් daily vlog එකක් වගේ බලාගෙන ඉන්නකෝ. ඉතින් අපි මුලින්ම unbox කරමු. මම ওই package එක නම් ගත්තේ gift එකක් නෙවෙයි. ඔක මම සල්ලි වලට ගත්තේ. ඔයාලා විශ්වාස කරනවද guys? මට ඔය දැන් ඔය ස්ක්‍රීන් එකේ පේන items ඔක්කොම 450කට වගේ තමයි චුටි අඩු මුදලකට තමයි ගත්තේ. අරලිය ක්ලිප් එකක්, ඊට පස්සේ hand cream එකක්, ඔය face mask එකක්, ඊට පස්සේ cute 50ක්. ඒක ඔක්කොම මම use කරනවා ෂෝක්. ඊට පස්සේ මට ආයෙත් unbox කරන්න මේ සතියේත් මට තිබුණෙම unboxing videos කරන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් bunny lamp එකක් order කරා. ඒ දෙක තමයි ඔය හරිම cute. හිතුවේ නැති ඒ කියන්නේ මම හිතුවේ නැති විදිහට ඒක cute අනේ ෂෝක්. ඉතින් අපේ මල්ලිත් හරිම ආසයි ඒකට. මාව ඊට වඩා එකක් නෑ මට bunny කිව්වොත් එහෙම. ඔයාලා දන්නවනේ මම හපටවට ගොඩක් ආසයි කියලා. ඊට පස්සේ අක්කිටත් feedback video එකක් යවන්න ඕන නිසා videos ගොඩාරියක් ගත්තා. ඉතින් ඒ clips ටිකකුත් video එකට add කරා මම. ඉතින් ඔයාලටත් මම මේ පෙන්නන items ඕයි නම් අනිවාර්යෙන් comment කරන්න WhatsApp channel එකට මට පුළුවන් එතකොට දාන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම comment එකක් දාන්න මතක කරන්න එපා. ඉතින් මේ වගේ aesthetic vlogs තවත් ඉස්සරහට බලන්න ඕනි නම් අනිවාර්යෙන්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම ඉතින් මේ vlog එකේදී මම වැඩිපුරම කතා කරන්න හිතුවේ නේහා අක්කගේ fairy mail club එක ගැන. ඉතින් වැඩිපුර විස්තර මම short videos upload කරලා ඇති. ඒ අක්කගේ channel එකනොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මං ඒ අක්කට කියලා ඒ අක්ක මට එව්වා ජනවාරි මාසේ ලස්සන කැලෙන්ඩර් එකයි stickers ටිකයි ඊට පස්සේ ලස්සන fairy note ටිකකුයි ඊට පස්සේ තව ඔය මම ඔය screen එකේ පෙන්නන මම මේ දවස්වල මට so happy මොකද ඒකෙත් තිබ්බා මේ bunny cute sticker card එකක් වගේ එකක්. ඉතින් ඒක තමයි මම දැන් ඔයාලට පෙන්නන්නේ. ලස්සන කැලෙන්ඩර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මාසයක් ගානකට ජොයින් වෙන්න පුළුවන්. මං හිතන්නේ එක මාසයකට 400යි. ඉතින් හරිම ලස්සන ලෙටර් එකකුත් අපිට එනවා මොටිවේෂන් එක. ඊට පස්සේ නිකන් අර ෆැන්ටසි ලෝකයක් එක්ක නිකන් ජීවත් වෙනා වගේ ලෙටර් එක කියවද්දි ඉතින් ඔයාලටත් පුළුවන් අද මේ මේල් ක්ලබ් එකට ජොයින් වෙන්න. කලරින් පේජස් ටිකකුත් තියෙනවා. ඉතින් ඔන්න බලන්න මට එදා දවසේ හම්බ වෙච්ච ටික. මම දැනගත්ත දෙයක් තමයි guys අපි කොච්චර දුකින් හිටියපු වෙලාවක අපි ස්කින් කෙයා කරනවා නම් ඒ දුකින් මිදෙන්න පුළුවන්. ඉතින් මම එදා පොඩි දුකින් හිටියේ. ඊට පස්සේ මම ගත්ත face mask එක apply කරගත්තා. ඉතින් ඒ වෙලාවේ මට මාර happy එකක් ආවා. කොහොම හරි ඒක විනාඩි 20ක් විතර use කරන්න ඕනේ. ඒ කියන්නේ මූණේ තියාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ මම ඒක ගැලෙව්වා. ඊට පස්සේ glow එකක් ආවා. මම ඒක වීඩියෝ එකේ පෙන්නන්නේ නෑ මං හිතන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ ලස්සන කාමරේ බිත්ති එහෙම පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් කලින් vlog එක බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට room tour එකක් ඕනද guys? මම හැම vlog එකක් ඇතුළෙම room tour එකක් ඕනිද කියලා අහනවා ගේන්නේ නැහැ නේද? ඉතින් ගේන්න නම් චූටි වැඩක් තියෙනවා. ඔයාලා ඉතින් කරන්න. මොකද දන්නවද? මගේ 2k subscribe යන. ඉතින් තව චූටි subscribers ප්‍රමාණයක් එකතු වුණොත් 2k යන්න පුළුවන්. ඉතින් ඔයාලට මම ආදරෙන් invite කරනවා 2k subscribers යන්න මට help කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔය channel එක subscribe කරන්න. ඔයාගේ යාළුවෝ 5 දෙනෙක්ටත් මේ channel එකේ link එක යවලා එයාලට subscribe කරන්න කියන්න. එතකොට ඔයාලා දිගට මේ වගේ ලස්සන aesthetic videos බලන්නත් පුළුවන් WhatsApp channel එකෙත් අපි ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරගෙන යමු. ඉතින් මේ candle එක ඔයාලට මතකද දන්නේ මම දෙසැම්බර් 31 ඒ දවස්වල වගේ තමයි හැදුවේ. ඉතින් ඒක මාරම aesthetic මොකට මමනේ හදාගත්තේ. මට කොහොමත් අර මම දෙයක් කරගත්තාම මාරම ඒ කියන්නේ අනේ මන්ද මානසික සතුටක් තියෙනවා. ඉතින් ඔන්න බලන්නකො මගේ
කාමරේ. තව දෙයක් ගයිස් මම ඔය වීදුරු දෙකක් අරගෙන කරන්නේ දවසක් ඇතුළත අපි කරන නරක වැඩයි හොඳ වැඩයි චූටි චූටි කොළ කෑලි වල ලියලා අපිට කරගන්න පුළුවන්. අර නරක වැඩ මේ දාන මේ ඔයාලට පුළුවන් මේකට ජෑම් බෝතල් දෙකක් වුණත් ගන්න. නරක වැඩ ලියලා දාන වීදුරුව හෝ වේවා ජග් එක වේවා ඒක පුළුවන් තරම් හිස්ව තියාගන්න. තව කෙනෙක්ට මේක කම්මැලි වැඩක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වැඩවලට කැමති අයට ඒ ටිප් එක යූස් කරන්න පුළුවන් අපේ self confidence එක හදාගන්න. ඉතින් මේ බනී පැටියා මල් ළඟ ඉන්නකම් මට පාළු නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. කලින් වීඩියෝස් වල පෙන්නුවා දැන් මේකෙත් මම මේ පෙන්නුවා. ඉතින් ඒකට මම මාරම කැමතියි යන්නේ. ඒකයි මම ඔය ඔච්චර වීඩියෝ එක ඇතුලේ වලට පෙන්වන්නේ. ඔයාලට මතකද දන්නේ guys මම 2026 කැලෙන්ඩර් එක ඕක නෙවෙයි තිබ්බේ. ඕක නේහක්කයි වල තිබ්බා. ඉතින් මම ඒක අක්කවත් මතක් වෙන්නේ. මම ඒක මගේ බිත්තියේ අලව ගත්තා. ඊට පස්සේ ඔයාලට මතකද දන්නේ නැහැ. ඊය ප්ලෑන් එකක් මම ඕඩර් කරානේ. ඒකත් කන්ටිනියු කරගෙන යන්න ඕනේ. මොකද මේ සතියේ නම් මට කන්ටිනියු කරගන්න බැරුණා. මොකද මේ සතියේ මම හරියට ටයර්ඩ්. අනිත් එක මම මේ දැනුත් වොයිස් ඕවර් කරද්දිත් ලෙඩ වෙලා ඉන්නේ. බෙල් එක කුමක් හෙලිලා හරිම අමාරුයි. ඒ වුණාට ඉතින් අමාරු දවස් තමයි අපිව ශක්තිමත් කරන්නේ ජීවිතේ ඉස්සරහට යන්න පාරක් කියලා දෙන්නෙත් එහෙම. ඉතින් මම හිතනවා කලින් vlogs වලට වඩා මේ vlog එක ගොඩක් ලස්සන ඇති ස්ථිරික් ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මට 2k subscribers යන්න ඔයාලා උදව් කරගන්න. තව ටිප් එකක් තමයි guys ඔයාලා මොකක් හරි ප්‍රශ්නයක නම් නැත්තම් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා වගේ නම් ඔයාලට පුළුවන් පාට කරන්න. මොකක් හරි චිත්‍රයක් අරගෙන පාට කරන්න. මගේ ඊය ප්ලෑන් එකේ නම් තියෙනවා. ඉතින් අර නේහක්කගේ මේල් ක්ලබ් එකට ජොයින් වුණොත් ඒකෙත් කලරින් පේජස් එවනවා. ඉතින් ඔයාලට පුළුවන් දුකකදී හරි ප්‍රශ්නයක හරි ඉන්නවා නම් ඔයාලට ඒක පොඩ්ඩක් පාට කරලා ඒ රූපෙ දිහා බලාගෙන ඉඳලා ඔයාගේ මනස රිලැක්ස් කරගන්න. ඊට පස්සේ ගණන් වල මේ ගණන් තියෙන්නේ හදන්නනේ. උතන මම නෝට් එකක් ඔය ලියන්නේ. පළවෙනි පාඩම නෙමෙයි දෙවෙනි පාඩම මම ඔය පළවෙනි පාඩම කියලා තමයි ලියලා තියෙන්නේ. ගණන් ගන්න එපා. ඉතින් දන්නේ නැද්ද එදා ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒකයි ඔය මම මේ නෝට් එක පනදාගෙන ලියන්නේ. ඊට පස්සේ එදා හවස මම ගිරිපුර ඇත්ත බැලුවා. මම තාමත් ආසයි සිරස යන කාටුන්ස් බලන්න. ඔයාලත් එහෙමද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒකේ අර විමලා ඩොටි පොරලු ගලේ ඒ කට්ටිය තාමත් අපේ ෆැන්ටසි ලෝකෙ ඇතුලේ ජීවත් වෙනවා වගේ. ඉතින් මං හරි මාසයි ඒ කාටුන් සිරසේ යන හැම කාටුන් එකක්ම වගේ බලනවා. මොකද මං සතියේ දවස් 5ම ෆ්‍රී නිසා. ඊපස්සේ අම්මා ටී එකකුත් හදලා දුන්නා. දුන් දාන ටී එකක්. ඉතින් ඒක බිව්වා. ඊට පස්සේ මං යනවා ආතම්මලා ගෙදර ඔය. ඉතින් බයිසිකලේ තමයි යන්නේ. එහෙන ගේමක් දීලා වීඩියෝ කරගත්ත guys. ඉතින් ඔයාලට පෙන්නන්නත් එපා. ඉතින් ඔන්න බයිසිකලේ තමයි මම යන්නේ. ඊට පස්සේ මේ ළඟදී ජාතික රූපවාහිනියේ වැඩසටහනක් ගියා. ඔය වැඩසටහනේ අපේ අම්මත් හිටියා. ඉතින් ඒකයි මම ඕක බැලුවේ. එයා ඉන්න YouTube එකේ මම ස්ක්‍රීන්ෂොට් එකක් නම් ගහගත්තා. ඊට පස්සේ දවසේ තමයි මං හිතන්නේ ඔය ඉතින් උදේ පාන්දර හැරලා පාන්දර නෙමේ 9ට විතර තමයි දානන් හැරුණේ. මොකක් හරි හේතුවක් මත මට එදා හොඳටම නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් නැගිටපුවම මම කරන්න ඕන දේ තමයි ඕක. ඔයාලත් කරනවද කියලා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මට කියන්න. ඉතින් ඔයාලා මගේ vlogs දිගට බලන්න හොඳ. මම ඉතින් හරි ආදරේ ඉන්නේ ඔයාලට. ඉතින් ඊට පස්සේ කාමරේ පොඩ්ඩක් ක්ලීන් අප් එකක් දාලා වැඩ කරන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට මේ ඊය එක කොහොමද දැන් කොහොමද ඔයාලා ආචුමන්ට් කරගත්තේ ඒවා ඒ වගේ දේවල් මත් එක්ක ෂෙයා කරගන්න. මට කියන්න බැරුණානේ විෂන් බෝඩ් එකේ තියෙන එක දෙයක් නම් පොඩ්ඩක් දැන් සක්සස්ෆුල් වෙලා වගේ තියෙන්නේ. ෂෝට් වීඩියෝස් වල බලනවා නම් ඉතින් දැකලා තියෙන්නේ. සර්ටිෆිකේට් වගේක් හම්බුණා. මට ඉතින් හරිම සතුටුයි. ගිය අවුරුදු වල වැඩ කරපුවයි මේ අවුරුද්දේ සහතික හම්බුණත් මට දුකක් නෑ. ගොඩක් සතුටුයි. මේ අවුරුද්දෙත් මම උපරිම බලාපොරොත්තු වෙනවා සහතික 2-3ක්ම ලබා ගන්න. ඊට පස්සේ මම ක්ලාස් යන කලින් වොෂ් එකක් දාගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි get ready with me. කලිසමයි ටී-ෂර්ට් එකයි බ්ලේස්ලට් එක. ඔය බ්ලේස්ලට් එක මට හම්බුනේ gift එකකින්. පුළුවන් නම් කවුද කියන්න. perfume එක. ඊට පස්සේ මගේ body lotion එක, lip balm එක. ඒවා ඉතින් apply කරගෙන නම් ගෑල්ලම එක්ක නම් පොඩ්ඩක් ලස්සනට ක්ලාස් එකට යන්න ඕනේ. හිහි it's me. ඔන්න බලන්න මං නාලා තමයි ඉන්නේ. නාලා කොණ්ඩ කට්ටත් ගහගෙන යන්න තමයි හදන්නේ. ආතම්මත් ගියා. ඊට පස්සේ ඉතින් ට්‍රිවිල් එකේ තමයි මම ක්ලාස් ගියේ. යද්දි ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔය. ඉතින් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් මල්ලිත් එක්ක හුරතල් වුණා. එයාට මම කොහොමත් ආදරේනේ. එයා තමයි මගේ ජීවිතේ. මොකද එයා නැත්තම් ඉතින් මට සතුටකුත් නෑ. එයාත් එක්ක ඉන්න හැම මොහොතක්ම මම සතුටින් කියන්නේ තමයි තියෙන්නේ. ඉඳලා හිටලා පොඩි වලිත් යනවා. ඒ වුණාට ඔයාලත් එයාට හරි ආදරේනේ. TikTok ෆෑන් වල ගොඩක් ආදරේ. Thank you for watching guys. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු.